සද්ද සූත්‍රය. සවැත් නුවර මනිදානේ සද්ධෝජ බික්කේ බික්ඛු හෝති නොච සීලවා එවංසෝ තේනංගේන අපරිපූර්ණෝ හෝති තේනං තං අංගම් පරිපූර්ණිතබ්බං. මහණෙනි මේ ශ්‍රද්ධාව තියෙනවා හැබැයි සිල්වත් නැහැ. දැන් මෙතන මොකද්ද එතකොට මේ කියන්නේ? ශ්‍රද්ධාව තුන සිල්වත් නැහැ කියලා කියන්නේ කියන්නේ ප්‍රතිපදාවට යොමු වෙලා නැහැ සම්පූර්ණයෙන්. සිල්වත් නැහැ. දැන් අපිට මතක් වෙනවනේ ශ්‍රද්ධාවන්තයා සිල්වන්තයා ලෝකේ පරිගන්නේ මේ කතා කරන්නේ ඒක නෙමෙයි. මෙතන කතා කරන්නේ ලෝකේ පරිගණ ගන්න පුළුවන්. මොකද අර සමහර අය හිටියන්නේ. හැබැයි මේ අර හික්මීම කියන කාරණාව. ඒ අංගයෙන් ඔහු අපරිපූර්ණ නිසා ශ්‍රද්ධාවන්තයි හැබැයි සිල්වත් නැති නිසා ඔහු අපරිපූර්ණක පුරන්න කියනවා. කින්තාහං සද්ධෝච අසසීලෝච යතෝ කොබික්කේ බික්කු සද්ධෝච හොසීලෝ සෝතේන අන්න එතකොට ඔහුගේ අංග දෙකම පරිපූර්ණයි. ශ්‍රද්ධාවන්තයි සිල්වත් නැත්නම් සීල බව අංග පුරන්න කියනවා. එතකොට හැබැයි මේ කතා කරන්නේ එක ශ්‍රද්ධාව ඉඳලා පින්මුතුනේ ඒක මතක තියාගන්න. ශ්‍රද්ධාව නැත්නම් මේ එකක්වත් වැඩක් නැහැ. ශ්‍රද්ධාව කියන්නේ මේ නිකන් අර ඉමෝෂනලි එන එකක් නෙවෙයි. ඒ කියන්නේ අපි මේ ලෝකයේ දකින ශ්‍රද්ධාව නෙමෙයි. මම හිතන්නේ ඔබට ඒක තේරුම් ගන්න අපි අඟහරුවාද ධර්ම සාකච්ඡාවේ සංඛාරුප්පති සූත්‍රයක පැහැදිලි කරලා දෙන්නම්. ඒක තවත් විස්තර වශයෙන්. ඉතින් ඒ නිසා මේ ශ්‍රද්ධාව කියන එක අපි මේ හිතනවා වගේ එකක් නෙමෙයි. අපි මේ ඔක්කොම තියෙන පුහු මාන්නයකින් පුහු සංකල්ප ටිකක් විතරයි. අපිව තහවුරු කරගන්න දාගත්ත අපි මාන්නකාරකමක් විතරයි. ඒ නිසා මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ අසාමාන්‍ය දෙයක්. සද්ධෝච බික්කේ බික්කු සීලව යම් කිසි කෙනෙක් ඉන්නවා ශ්‍රද්ධාවන්තයි සිල්වන්තයි හැබැයි බහුසුත නැහැ. ඒකෙන් ඔහු අපරිපූර්ණයි කියනවා. ඒ නිසා බහුසුත වෙන්න කියනවා. එතකොට පරිපූර්ණ වෙනවා. යම් කිසි කෙනෙක් ඉන්නවා ශ්‍රද්ධාවන්තයි සිල්වන්තයි බහුසුතයි ධම්මකතික නැහැ. ධර්මකතික භවයෙන් සම්පූර්ණ වෙන්න කියනවා. නැත්නම් ඔහු අසම්පූර්ණයි. පරිපූර්ණ නැහැ කියනවා. ධම්මකතික වෙන්න කියනවා. වණ බුදුරණවහන්සේ වර්ණනා කරපු දේවල් පැහැදිලි කරපු දේවල් යම් කිසි කෙනෙක් ශ්‍රද්ධාවන්තයි සිල්වන්තයි බහුසුතයි ධම්මකතිකයි හැබැයි පිරිස එක්ක එකට වාසය කරන්නේ නැහැ. ඒ කියන්නේ පිරිසක් එක්ක ඉන්න බෑ. පිරිසත් එක්ක වාසය කරන්න බෑ. ඒකෙන් අපරිපූර්ණයි. පිරිසත් එක්ක වාසය කරන්නට වෙනවා. ඊළඟට තමයි ශ්‍රද්ධාවන්තයි සිල්වන්තයි බහුසුතයි ධම්මකතිකයි ඊළඟට පිරිසත් එක්ක වාසය කරනවා. නෝච විසරදේ පරිසං ධම්මං විසරදව පිරිසට ධර්ම දේශනා කරන්න බෑ. විසරද නෑ. ධර්ම දේශනා කරන්න බෑ විසරදව. ඊළඟට ඒකෙන් අසම්පූර්ණයි කියන මේකෙන් පරිපූර්ණ වෙන්න කියනවා. අංග සම්පූර්ණ වෙන්න කියනවා. යම් කිසි කෙනෙක් ඉන්නවා ශ්‍රද්ධාවන්තයි සිල්වන්තයි බහුශ්‍රුතයි ධම්මකතිකයි පරිපිරිස ඇසුරු කරනවා පිරිසට විසරදව ධර්ම දේශනා කරනවා. විනයදර නෑ. විනයදර වෙන්න කියනවා. ඒකෙන් අපරිපූර්ණයි කියනවා. ඊළඟට කෙනෙක් ඉන්නවා ශ්‍රද්ධාවන්තයි සිල්වන්තයි බහුසුතයි ධම්මකතිකයි ඊළඟට පිරිස වාසය කරනවා පිරිසට ධර්ම දේශනා කරනවා විසරදව ඊළඟට විනයදරයි හැබැයි නොචාරඤ්‍ය සේනාස අරඤ්‍යකෝ වනපත් පන්ත සේනාසන මේ අරණ්‍ය වනපත්ත සේනාසන පාවිච්චි කරන්නේ නැහැ. ඒකින් අසම්පූර්ණයි. ඒතර බලන්න මේ අරණ්‍ය වනපත්ත සේනාසන ඇසුරු කිරීම කතා කරන්නේ කොතෙන්ද කියලා. අපි නම් ශ්‍රද්ධාව වුණා කියලා අපි දාගත්ත මාන්නයයි සිල්වත් කියලා දාගත්ත මාන්නය මොකද කරන්නේ? අනිය අරණ්‍ය වනපත සේනාසන සු කරන්න යන්නේ. මේ මෙව බුදුරණවහන්සේට වැරදිලානේ. අපට හරිය ගිහිල්ලානේ. ඒ කියන්නේ අපි මේ විස්තර බලන්නේ නැහැ. ඒතර බුදුරණවහන්සේ මේ අරණ්‍ය වනපත සේනාසන ගැන කතා කරේ මොකක් එක්කද? ශ්‍රද්ධාවන්ත, සිල්වන්ත, බහුශ්‍රුත, ධම්මකතික පිරිස එක්ක වාසය කරන්න පුළුවන්. පිරිසට විසරද ධර්ම දේශනා කරන විනයදරයටයි. ඒකත් එක්කයි බුදුරණවහන්සේ අරණ්‍ය වනපත්ත වදාරන්නේ. අපිට බුදුරණවහන්සේ අවශ්‍ය නැතිනම් ඔන්න අපි මේ වචන ඒ කියන්නේ එතනින්ම කියවිලා ඉවරනේ ශ්‍රද්ධාවම නැහැ කියලා. ඒ කියන්නේ පළවෙනි කාරණාවම නැහැ කියන එකනේ කියවිලා තියෙන්නේ. ඉතින් අනික් ගැන කතා කරන්න දෙයක් නැහැනේ. එතකොට ඔන්න ඊළඟට තමයි අරණ්‍ය පන්ත සේන වනපත සේනාසන. ඒක නෑ කියනවා. ඒක අසුරු කරන්න කියනවා. හැබැයි චතුත්ථ ධ්‍යානෙ ලබන්නේ නැහැ කියනවා. ditta dhamma sukha විහෙරණ. අන්න ඒක ලබන්න කියනවා. ඊළඟට ඒ විදිහටම ශ්‍රද්ධාවන්තයි, සිල්වන්තයි, බහුශ්‍රුතයි, ධර්මකතිකයි ඔන්න යා තමයි ධ්‍යාන ලබන්නේ. ධර්මකතිකයි පිරිස ඇසුරු කරනවා, විසරද ධර්ම දේශනා කරනවා. ඊළඟට විනයදර වෙනවා, අරණ්‍ය වනපත් ඇසුරු කරනවා. ඊළඟට අන්න යා ධ්‍යානත් ලැබෙනවා පහසුවෙන්. චතුත්ථ ධ්‍යානෙ පහසුවෙන් ලැබෙනවා. නමුත් ආශෝෂය වෙන්නේ අන්න අරහත්ත්වයටපත් වෙනවා.
මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඒවංසෝ තේනංගෙන අපරිපූර්ණෝ හෝති. යම් කිසි කාරණාවක් අපරිපූර්ණද ඒ අංගය පුරන්නට ඕනේ. කින්හං සද්ධෝච අස්ස සීලවා මහණෙනි මෙන්න මේ විදිහට ශ්‍රද්ධාව ඊළඟට සිල් ඇති බව, බහුසුත බව, ධර්ම කතික ඊළඟට පිරිස ඇසුරේ වාසය කරන්න පුළුවන් බව, පිරිසට විසරද ධර්ම දේශනා කරන්න පුළුවන් බව, විනයදර බව, අරණ්‍ය පන්ත සේනාසන ඇසුරු කිරීම, ධ්‍යාන පහසුවෙන් ලබන්න පුළුවන් බව, ඊළඟට ආසවක්ඛය ඒ ලබන්න පුළුවන්කම මෙන්න මේ විදිහට ඒ අංග පුරන්නට ඕනේ. ඔන්න බුදුරන් වහන්සේ සද්ද සූත්‍රය පැහැදිලි කරනවා. යතෝකෝ භික්ඛවේ යම් කිසි කලක භික්ෂුව සද්ධෝච හෝති සද්ධාවන්තද සීලවන්තද බහුසුත ධර්ම කච්චිද පිරිස ඇසුරු කරනවාද විසරද ධර්ම දේශනා කරනවාද විනයදරද අරණ්‍ය පන්ත සේනාසන ඇසුරු කරනවාද ධ්‍යාන හතර පහසුවෙන් ලබන්න පුළුවන්කම ලැබෙනවාද ආසවක්ෂය අනාස චේතෝ විමුක්ති ලබන්න පුළුවන්කම ලැබෙනවාද ඒවන්සොත් අන්න යා තමයි සියලු අංගයන්ගෙන් පරිපූර්ණ වෙන්නේ. ඉතිකෝ භික්කවේ දසහි මේ කරුණු 10න් සමන්නාගත භික්ෂුවට කියනවා සමන්ත පාසාදිකෝ හෝති සබ්බාකාර පරිපූර්ණෝ. මේ සමන්ත පාසාදික කියන්නේ සියලු ආකාරයෙන් පැහැදීම ඇති කරන සියලු ආකාරයෙන්ම සම්පූර්ණ වෙච්ච කෙනා. හැම ආකාරයකින්ම අන්න බුදුරන් වහන්සේ පෙන්වා දෙනවා.